ජීවිතේ ගොඩක් මිනිස්සු සාර්ථක වෙන්න කැමතියි. හැබැයි සාර්ථක වෙන්න කැමති මිනිස්සු ඇත්තටම ඒ සාර්ථකත්වයේ ළඟා කරගද්දී දරන උත්සාහය අඩු වැඩි වශයෙන් එයාලගේ සාර්ථකත්වයේ තීරණය වෙනවා. ඉතින් 20යි 26 අපේ දරුවන්ටත් කියන්න තියෙන පුතේ සමහර දරුවෝ කැමති ලීසියෙන් ඉඳලා වැඩ ටිකක් අඩුවෙන් කරලා ලොකු ප්‍රතිඵලයක් ලබන්න. ඒක මේ විද්‍ය ඔයාලට තීරණය ඇති ඇත්තටම කරපු වැඩ ප්‍රමාණයත් එක්ක ඔයාලා ඉන්නේ කොතනද? දැන් මේ විද්‍ය විෂය නිර්දේශයේ මොන ගණන්ද හදන්න පුළුවන්? ගොඩාක් ගැටලු. සමහරට පේපරයක් ගත්තාම පේපර් එක කරන්න තේරෙන්නේ නැහැ. සමහරට හදාගෙන යන පාඩමක් තේරෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දරුවන්ගේ තියෙන ගැටලුව තමයි මුලින්ම තමන්ගේ ටාගට් එකට අඛණ්ඩව වැඩ කරන්න බැරි එක. අඛණ්ඩව වැඩ කරපන්. ඒ ටාගට් එකට යනකම් නොනවති අඛණ්ඩව වැඩ කරපන්. එහෙම වැඩ කරපු හැමෝම අනිවාර්යෙන් ජීවිතේ ගෙවන්න. මං ඇත්ත කිව්වම රිදුනද සුද්දා දවස් තුනක් මං ගැනම හිතුවද සුද්දා උඹ දන්න ස්මෝක මම බැලුවා පසුද්දා උඹ මව වුස්ස පසුතැවි පසුද්දා මිනිස්සු තමයි මව තිබෙ උඩින් උස්සා උන්ට දොදු නෑ උන් දන්න කවුද සුදුසා